අද මම මේ ඕගොල්ලෝ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ පාඩම් මාලාවේ 7 වෙනි පාඩම. compound nouns මිශ්‍ර නාම. මිශ්‍ර නාමයක් කියන්නේ කුමක්ද? මිශ්‍ර නාමයක් කියන්නේ නාම පද දෙකක් එකතු වෙලා සෑදෙන තනි නාම පදයක්. අපි උදාහරණ කීපයක් සලකා බලමු. teaspoon compound noun එකක්. එතන teaspoon කියන compound noun එක හැදිලා තින්නේ tea කියන නාම පදයක් ස්පූන් කියන නාම පදයක් දෙක එකතු වෙලා teaspoon කියන නාම පදය හැදිලා තිනවා. ඒ නාම පදය මිශ්‍ර නාමයක්. අපි කියනවා compound noun එකක් කියලා. තවත් මිශ්‍ර නාම වලට අපි යමු. bed, room. ඒ වචන දෙක එකතු වෙලා තනි වචනයක් හැදෙනවා bedroom කියලා. නිදන කාමරය. wash room දෙක එකතු වෙලා හැදෙනවා washroom කියලා. boy, friend. ඒ වචන දෙක එකතු වෙලා හැදෙනවා boyfriend කියලා. girl friend. ඒ වචන දෙක එකතු වෙලා හැදෙනවා girlfriend කියලා. armpit. armpit කියන වචන දෙක එකතු වෙලා තනි වචනයක් හැදෙනවා armpit කියලා. landlord. ඒ වචන දෙක එකතු වෙලා තනි වචනයක් හැදෙනවා landlord. landlady. ඒ වචන දෙක එකතු වෙලා තනි වචනයක් හැදෙනවා landlady. ash tree. ඒ වචන දෙක එකතු වෙලා තනි වචනයක් හැදෙනවා ash tree. ඉතින් ඔන්න ඔය විදියට සමවාචී නාම compound nouns රාශියක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ compound noun යොදාගෙන වාක්‍ය ටිකක් නිර්මාණය කරන්න. fireplace කියලා කියනවා ලිපට. ඔයා ලිපට දර දාන්න. You put firewood into the hearth. You put firewood into the fireplace. hearth කියලා කියනවා ලිප. compound noun එක fireplace. ඔයා දත් බෙහෙත් පාවිච්චි කරන්න එපා. You don't use toothpaste. මට මේස රෙද්දක් දෙන්න. Give me a tablecloth. ඔයාට නිදන කාමරයක් තියද? Have you a bedroom? ඔහු washroom එක තුල ඉන්නවා. He is in washroom. washroom කියන්නේ මොකක්ද? නාන කාමරය. අපිට bathroom කියලා කියන්න පුළුවන්. washroom කියලා කියන්න පුළුවන්. මේ වචන දෙකම භාවිතා කරනවා. සාමාන්‍යයෙන් දැන් වැඩිපුර භාවිතා කරන්නේ washroom කියන වචනේ තමයි නාන කාමරයට. ඉතින් landlord ඉඩම් හිමියා. He is a landlord. landlady කියන්නේ ඉඩම් හිමිකාරිය. She is a landlady. airport ගුවන් තොටුපළ. අපේ ගුවන් තොටුපළ තියෙන්නේ කොළඹ. Our airport is in Colombo. Sri Lankan airport is in Colombo. ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ තියෙන්නේ කොළඹ. අපිට blackboard එකක් නැහැ. We haven't a blackboard. අපිට තියෙනවා blackboard කියලා කියන්නේ කළු ලෑල්ල. අපි whiteboard කියලා කියනවා. whiteboard කෝ සුදු ලෑල්ල. අපිට තියෙනවා සුදු ලෑල්ල. We have whiteboard. We haven't a blackboard. Chairman. Who is the chairman of this company? කවුද මේ සමාගමේ සභාපති? ඉතින් ඔන්න ඔය විදියට සමවාචී නාම ඔයගොල්ලෝගේ වාක්‍යයන් තුල යොදාගෙන ඔයගොල්ලෝගේ වාක්‍යයන් අලංකාර කරගන්න පුළුවන්. බියුටිෆයි කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ එදිනෙදා භාවිතයේදී මෙන්න මේ compound nouns යොදාගෙන ඔයගොල්ලෝගේ භාෂාව ඉංග්‍රීසි භාවිතය ඊටම අලංකාර කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ඔයගොල්ලෝ යෝජනා කරනවා මේ පාඩමට හොඳට අහුම්කම් දීලා මේ වාක්‍ය ටික හොඳට කියවලා තවත් ඔයගොල්ලෝ මේ වගේ compound nouns ටිකක් එකතු කරගෙන ඒව මතක තියාගෙන ඔයගොල්ලෝගේ වාක්‍යයන් තුල භාවිතා කරලා ඔයගොල්ලෝ දැනුම ක්‍රමානුකූලව වර්ධනය කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අවශ්‍ය නම් දැනුම වර්ධනය කරගන්න තවත් පියවරක් මම හඳුන්වලා දෙන්න. මේ වීඩියෝට පහලින් description එකේ තියෙන link එක උපයෝගී කරගෙන මේ පාඩමට අදාළ ඉංග්‍රීසි මාධ්‍ය පාඩම බලලා තව ඕගොල්ලෝගේ knowledge එක brush up කරගන්න. ඉතින් තව දුරටත් මේ compound nouns පාඩම සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න මට කමෙන්ට් කරන්න. මම මේ ප්‍රශ්න වලට reply කරනවා. ඉතින්
ඔගොල්ලෝ කැමති නම් මගේ පාඩම් මාලාව හා රැඳී සිටින්න. ඔගොල්ලන්ට පුළුවන් The Cool English YouTube channel එක subscribe කරන්න. ඉතින් අදට නියමිත පාඩම අවසන් වෙනවා. අපි තවත් අලුත් පාඩමකින් මුණ ගැසෙමු. Goodbye.